ඔයාට ෂැම්පු ගෙනල්ලා දුන්නනේ. මේ මට ගෙනල්ලා දීපු ඒවා. මේ මට ගෙනල්ලා දුන්නේ මේ. මේ ගෙදර බඩු විනාශ කරන මේ උතුමානන්ට නාන්න ගෙනාපු ෂැම්පු එක තමයි මේ තියෙන්නේ. ශීබුරුට ගෙනාපු ෂැම්පු එක දැකලා මමත් බොරුවට කිව්වා මගේ ෂැම්පු එකත් ඉවර වෙලා තියෙන්නේ කියලා. එතකොට මේ තියෙන්නේ ඊට පස්සේ මට ගෙනත් දීපු ෂැම්පු එක. ඔයාට ෂැම්පු ගෙනල්ලා දුන්නනේ. මේව මට. ඔයාට නෑනේ. ඔයාගේ ෂැම්පු එක ඉවරයිනේ. මේ මට ගෙනල්ලා දීපුවා. මේ මට ගෙනල්ලා දුන්නේ මේ. අයියා අරන් දුන්නේ මේ. මේ මට ගෙනල්ලා දුන්නේ. ඔයාට අයියා ආදරේ නෑ. අයියාට ෂැම්පු එකක් ඕඩර් කරලා ගෙනල්ලා දුන්නේ ඔයාට ආදරේට නෙමෙයි. බලන්නකෝ ඒකට කිව්වම මට ගෙනල්ලා දුන්නේ මේ දෙකක්ම ගෙනල්ලා දුන්නා මේකයි. ඔයාට මාළු ගෙනාවෙත් නෑ. මං ගෙනත් දෙන්නම් පෙට්ටිය. ඔයාට මාළු ගෙනාවෙත් නෑ මේ මට ගෙනාපු ඒවා. අනේ කෙනෙක් පව්වනේ. අයියා ඔයාට ගෙනල්ලා දුන්නේ නෑ. මං ගෙනත් දෙන්නම් පෙට්ටිය. නෑ ඔයාට ගෙනත් දෙන්නේ නෑ. මං ගෙනත් දෙන්නම් ඔයාට. ඔය බොරු කියන්නේ ඔයා ඔබට අහු වෙන්න එපා. පෙට්ටිය. තරහ වෙලා. මං ඇතුලේ වන්න මේ ඇතුලේ වන්න. එහෙම එපා තරහ වෙන්න. තරහ නෑ යම්මා. තරහ වෙන්න. එළිය එක්ක ගියේ චූටි වෙලාවයි. මූණ දිහා බැලුවට වැඩක් නෑ අයියගේ. අනේ ශීබුට මුකුත්ම ගෙනල්ලා දීලා නෑනේ. ඔය අහුවෙන්න එපාත ගෑවට. ශීබු ඔය බොරුවට අත ගානේ අහුවෙන්න එපා හොඳේ. අහුණා. ඔයාට ආදරේ නෑ හොම කරාට. ඔයාට ඉරිසියයි නේද ටිකක්? ඉරිසියයි නේද? එහෙම තමයි දෙන්නෙක් මැද්දට පැනලා තුන්වෙනියෙක් වුණාම ඔහම කවදා හරි දුක් විඳින්න වෙනවා. කොලම ඔයාට අයියා ආදරේ නෑ දැන්. ඔයා ඒක පිළිගන්න හොඳේ. මේ කොහෙවත් යන පූස්තඩියෙක්ට ආදරේ වෙන්න අයියට පිස්සුය. ඔහොම බැලුවට ඒව මට ගෙනාවේ. ඔහොම ඉරිසියාකාර ඇස්සලින් බලන් හිටියට ඒව මට ගෙනාවේ. හොඳ වැඩේ මටත් ඔහොම තමයි දුක හිතුනේ. මට අර බාල ෂැම්පු එකක් ගෙනල්ලා දීලා ඔයාට හොඳ ෂැම්පු ගෙනල්ලා දුන්නේ. මතකයිද? මේ ඔයාට තේරෙනවද නේ මං කියන ඒවා? ඔයාට තේරෙනවද මං කියන ඒවා? මූණේ හැටියට නම් හිතෙන්නේ තේරෙනවා කියලා. ඔහොම අයියා දිහා බලන් හිටිය කියලා වැඩක් නෑ. එයා ඔයාට ආදරේ නෑ. මේ ඔයා මෙයාට ආදරෙයිද? නෑ. ඔය මටද මෙයාට වැඩිපුර ආදරේ? අනේ කියන්නකෝ. කියන්න. ඇත්තටම කියන්න බබා ඔයා ශීපටද මටද වැඩිපුරම ආදරේ? ශීබු. දෙන්නම. බෑ එක්කෙනෙක් කියන්න. මං තරහ වෙන්නේ නැහැ කියන්නකෝ. ශීබුටද? මේ ඔයාට මතයි සමානවලු ආදරේ. ඒ වුණාට අයියට ඉස්සෙල්ලා හම්බුනේ මම හොඳේ. ඔයා එන්න එපා හැම ආදරේ උදුර ගන්න එන්න එපා නේ. එහෙම ආදරේ උදුර ගන්න එන්න එපා. අයියා වැඩිපුර ආදරේ මට. කොලම. සංගුලි. නෝන්ඩි කරනවද? එක ඒවා කරනවද? මගේ පැටිය මේ. සංගුලි මගේ මේ. මෙයා මගේ සංගුලි මං ආදරෙයි හොඳේ. එක ඒවා කියන්නේ විහිළුවට හොඳේ. මං එක ඒවා කියන්නේ විහිදුවට ඉතින් මගේ සම්පැටියනේ ඔයා. මගේ සම්පැටියනේ.